සම්බන්ධතා අව්‍යාජව ආරම්භ කරන්න, අව්‍යාජව අවසන් කරන්න. අද සමාජයේ ගොඩක් සම්බන්ධතා ආරම්භ කරන්නේ කුමක් හෝ පටු අරමුණක් යටහිතේ තියාගෙන. සමහර සම්බන්ධතා අවංකවම ආරම්භ කරත් අවසානයේ වෙනකොට කුමක් හෝ පටු අරමුණක් හිතේ තියාගෙන ඒක අවසන් කරලා දානවා. ඉතින් අද සමාජයේ අව්‍යාජව ආරම්භ කරන සම්බන්ධතා, අව්‍යාජව අවසන් කරන සම්බන්ධතා ඉතාමත් අල්පයි. සම්බන්ධතා ගොඩක් නිර්මාණය කරගන්නේ මිනිස්සු ව්‍යාජ පටු අරමුණු මූලික කරගෙන. මෙතනදී තදින්ම හිතේ තියාගන්න ඕන කාරණයක් තමයි කිසිම මිනිස්සෙක් කැමති නෑ කිසිම කෙනෙක්ට රැවටෙන්න. තවත් කෙනෙක් තමන්ව පාවිච්චි කරා කියලා දැනෙන හැඟීම දැනෙනවට කිසිම මිනිස්සෙක් කැමති නෑ. යම් කිසි කෙනෙක් ඒ වගේ දෙයක් කරනවා නම් ඒ පාපය සංසාරේ පුරාවටම ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා සම්බන්ධතා ආරම්භ කරන්න කලින් ඒ දේ හොඳට හිතේ තියාගන්න ඕන. මිනිස්සු සම්බන්ධතාවයක් පටන් ගන්නේ විශ්වාසය මත. විශ්වාසය කියන දේ නැත්තම් සම්බන්ධතාවයක් කවදාවත් දීර්ඝ වශයෙන් පවතින්නේ නැහැ. ඉතින් ඕනම සම්බන්ධතාවයක් පටන් ගන්න මුල් කාලේ මේක හරි ලස්සනයි. හරිම ආකර්ශනීයයි. හැබැයි ටික කාලයක් යනකොට මේ සම්බන්ධතා සාමාන්‍යීකරණයට ලක් වෙනවා. සාමාන්‍යීකරණයට ලක්වීම ඇතුලේ සම්බන්ධතාවල තියෙන අඩුපාඩු, මිනිස්සු අතින් සිද්ධ වෙන වැරදි අපිට ටිකෙන් ටික පේන්න ගන්නවා. මුල් කාලේ සර්ව සම්පූර්ණයි කියලා හිතෙන බැඳීම් සම්බන්ධතා ඇත්තටම එහෙම නෑ කියලා ටිකක් කල්ලාදී තේරෙනවා. හැබැයි මේක තමයි මේ ලෝකේ තියෙන හැම සම්බන්ධතාවයක් ඇතුළෙම තියෙන යථාර්ථය. මොකද කිසිම බැඳීමක් සර්ව සම්පූර්ණ නැහැ. මේ ලෝකේ කිසිම මිනිස්සෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඒක නිසා ඕනම බැඳීමක මේ කියන අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ජීවිතේ ඉස්සරහට යනකොට ගොඩක් මිනිස්සු මේ අඩුපාඩු තේරුම් අරගෙන ජීවත් වෙන්නේ නැහැ. අඩුපාඩු දකින්නකොට, අඩුපාඩු සිද්ධ වෙනකොට මිනිස්සු තීරණය කරනවා බැඳීම් අහවර කරලා දාන්න. මොකද ඔවුන් බලාපොරොත්තු නොවුන විදිහේ දේවල් හම්බෙනකොට තවදුරටත් මේ බැඳීම පවත්වාගෙන යන්න හොඳ නෑ කියලා හිතෙනවා. හැබැයි හැම බැඳීමකම යථාර්ථය මේක. ඉතින් ඊටමත් අල්ප ප්‍රමාණයක් තමයි බැඳීම් ඇතුලේ අඩුපාඩු වැරදි සිද්ධ වෙනකොට ඒ දේවල් තේරුම් අරගෙන අවබෝධයෙන් යුතුව තමන් දුන්න පොරොන්දුව, තමන් දීපු විශ්වාසය අවසාන මොහොත වෙනකන් රකින්නේ. ගොඩක් අය ඒක කරන්නේ නැහැ. ඉතින් සුළුතරයක් මිනිස්සු අඩුපාඩු වෙනස්කම් දරාගෙන තමන් දුන්නු පොරොන්දුව අවසාන මොහොත වෙනකන් රකින්නකොට බහුතරයක් මිනිස්සු කරන්නේ වෙනස්කම් අඩුපාඩු දරාගන්න බැරිව හොරෙන් වෙන සම්බන්ධතා පටන් ගන්නවා. වෙන සම්බන්ධතා පටන්ගෙන ඒ කෙරෙහි කාලය යොමු කරනවා. ඒක මුල් සම්බන්ධතාවේ පිළිබඳව ඇති ආදරය අඩුවීමකටත් වඩා තමන්ගේ අවශ්‍යතා වෙනත් කෙනෙක් කරහා සම්පූර්ණ කරගන්න දරන වෑයමක්. හැබැයි මේ සියලු දේම තමන්ගේ බැඳීමට කරන වංචාවක්, රැවටීමක්. ඉතින් මිනිස්සු විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ යම්කිසි අඩුපාඩුවක්, එහෙම නැත්නම් වෙනස්කමක් වෙනවා නම් ඒක විවෘතව කතා කරන්න. මොකද කඩදාසියක අත්සංකල පළියට අපිට කාවත් අයිති කරගන්න බෑ. ඒ වගේම අපිව කාටවත් අයිති වෙන්නෙත් නෑ. අපි කොහොම කොච්චර බැඳීම් එක්ක වෙලිලා හිටියත් මේ සංසාර ගමන අපි හැමෝම තනිව යන්න ඕන ගමනක්. ඉතින් Tamanට බැඳීමක් එපා වෙනවා නම්, ඒ ඇතුලේ අඩුපාඩු තියෙනවා නම්, ඒ සඳහා කරන්න ඕන හොඳම දේ තමයි වෙනත් තැනක වැරදි සම්බන්ධයක් පටන් ගන්න නැතුව
අපේ තියෙන සම්බන්ධයට ඇත්ත කියලා අව්‍යාජව අයින් වෙන එක. අන්නේ අවස්ථාවේ අයින් වෙන්න හදනකොට ඒ අයින් වෙන්න හදන කෙනාටත් අපිට පුළුවන් වෙන්න ඕනේ නිහඬව සමු දෙන්න. ඒක තමයි මේ ජීවිතය ඇතුලේ අපි තේරුම් ගත යුතු යථාර්ථය සහ අවබෝධ කරගත යුතු දේ. තමන්ව විශ්වාස කරලා තමන් එක්ක බැඳීමක් ඇති කරගත්ත මිනිස්සෙක්ව කවදාවත් අතරමං කරලා දාලා යන්න එපා. කිසිම දවසක රැවටීමකට වංචාවකට ලක් කරලා ඒ මනුස්සයාගේ ජීවිතේ අතෑරලා දාන්න එපා. මොකද ඒක සංසාරේ ගෙවා ගන්න බැරි විදිහේ පවක් වෙනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ මිනිස්සු විදිහට හොරබුරු වංචා කරන්නේ නැතුව අවංකව අදහස් ප්‍රකාශ කරලා ගෞරවාන්විත විදිහට සමුගෙන යන්න. මොකද අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. මේ ටික කාලය ඇතුලේ කිසිම කෙනෙක්ව රවට්ටන්න, වංචා කරන්න, තරහකාරයව ඇති කරගන්න අපි උත්සාහ කරන්න හොඳ නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් ගැන තරහවක් හිතේ අපි තියාගන්න හොඳ නැහැ. මොකද තරහවල් නඩත්තු කරන්න තරම් කාලයක්, අමනාපකම් නඩත්තු කරන්න තරම් කාලයක් අපිට මේ ජීවිතේ ඉතුරු වෙලා නැහැ. හොඳම දේ තමයි අපි සම්බන්ධතා ඇතුලේ, බැඳීම් ඇතුලේ මොන වැරදි කරත්, අපි අතින් මොන අඩුපාඩු වුණත් ඒ දේවල් අවංකව පිළිගන්න එක. කිසිම දවසක තමන්ගේ සම්බන්ධතාවය ඇතුලේ වංචාවක්, බොරුවක්, රැවටීමක් කරන්න එපා. පුළුවන් තරම් අවංකව ජීවත් වෙන්න. තමන් අතින් වැරදි වුණත් ඒක පිළිගන්න. මොකද අපි හැමදාටම ඉන්නාපු මිනිස්සු නෙවෙයි.